කොළඹ රාජකීය විද්‍යාලීය දැනුම මිනුම සංගමයේ මයින්ස් පාක් 2025 විශේෂාංගය වෙනුවෙන් ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. කලාව යනු නිමි භාණ්ඩයක් නොවේ. එය අඛණ්ඩව නොනැවතී ගලා යන පරිශ්‍රමයක් වේ කියලා ක්ලැන්ස්ේ පවසලා තියෙනවා. ඒ ආකාරයෙන් ඒ යථාර්ථයක් කරමින් මහත් පරිශ්‍රමයෙන් හා කැපවීමෙන් සිය කලාව දවසින් දවස නව්‍යත්වය කරා රැගෙන ගියපු දවසින් දවස ජයග්‍රහණය කරාගෙන ගියපු අපූර්ව නිර්මාණ ශිල්පියෙකු හා සංවාදයටයි අපි සූදානම. පිළිගන්න රත්න බතික් ආයතනාධිපති සම්මානිත බතික් නිර්මාණ ශිල්පී රත්න විමල් අලුත්ගේ මහතාණෙනි අයිබෝවන්. අයිබෝවන්. ඔබතුමා පිළිබඳ පොඩි හැඳින්වීමක් කළොත්. මගේ නම රත්න විමල් අලුත්ගේ. මම බතික් කර්මාන්තයේ තමයි නියැලලා ඉන්නේ. ඉතින් ඇත්තටම සන්තෝෂයි ඕගොල්ලෝ මං වගේ කෙනෙක් තෝරගෙන මට ආරාධනා කිරීම සම්බන්ධව. දැනට මම ජීවත් වෙන්නේ හොරණ ප්‍රදේශයේ. මගේ ආයතනය ගත්තොත් 100%ක් අපි කරන්නේ හෑන්ඩ්මේඩ් බතික්. ඉතින් ඇත්තටම අපි ලස්සනට මේ වැඩ කරගෙන යනවා. ඉතින් ලංකාවේ වගේම ලෝකේ ගොඩක් තැන්වල අපේ නිර්මාණ අපි අලෙවි කරනවා. ඉතින් ගොඩාක් විස්තර තියෙනවා කියන්න. ඉතින් මම KTM ගිහුවොත් ඇත්තටම අපි බොහොම සන්තෝෂයෙන් මේ කර්මාන්තේ යෙදিলা ඉන්නවා. හරි. එතකොට මෙස බතික් කියන්නේ මොකක්ද? බතික් කියන්නේ ඇත්තටම නිර්මාණශීලී රැකියාවක්. ඇත්තටම බතික් ගැන මම වැඩිපුර විස්තර කිව්වොත් බතික් කරන්න අපි මූලිකවම අමුද්‍රව්‍ය තුනක් පාවිච්චි කරනවා. එකක් තමයි රෙදි, ඊළඟට අපිට අවශ්‍යයි ඊටි, ඊළඟට අවශ්‍යයි අපිට සායම් වර්ග. එතකොට මේ සායම් වර්ග දාලා අපි නිර්මාණයක් කරද්දී ඇත්තටම ඒකට යම් හැකියාවක් තිබිය යුතුයි. ඒ කියන්නේ අපි විධිමත්ව ඉගෙන ගත යුතුයි. ඒ වගේම ඒක අපි ඊට පස්සේ රෙද්දට අවශ්‍ය කරන ආකාරයට මෝස්තරයක් අපි කලින් නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ අපි ඒක රෙද්දට පිටපත් කර ගන්නවා. ඊට පස්සේ තමයි අපි ඒකට අවශ්‍ය කරන ආකාරයට ඉටි යොදන්නේ. ඊට පස්සේ අපි ඒක සායම් බාත්යක දාලා ඒ කියන්නේ අපිට අවශ්‍ය ආකාරයට සායම් බාත්යකට දාලා ඊට පස්සේ ඒ ලබා ගන්න එක තමයි අපහුව එක අපි නැවත මද පවන වේරලා ඊට පස්සේ නැවත අවශ්‍ය කරන ආකාරයට මේව බොහොම කෙටියෙන් කියන්නේ. ඇත්තරම බොහොම ලස්සන නිර්මාණයක් බිහි වෙන්නේ මේ ආකාරයට තමයි. ඉතින් මේක වැඩි දුර ඇත්තරම මම හිතනවා මම මෙහෙම කිව්වට ඔයගොල්ලෝ ලොකු වැටහීමක් නැති වෙයි. මම හිතනවා මේක හුඟක්ම ඔයගලන්ට මේක අත්දකින්න නම් මේ වැඩ කරන ආයතනයකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ. එතකොට තමයි මේකේ හරියටම කොහොමද බතික් එකක් වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. කොහොම වුණත් මේ බතික් කර්මාන්තය ගැන ඉතාම නිර්මාණශීලී හිතා ගන්න බැරි විදිය නිර්මාණ කරන්න පුළුවන් හොඳ කර්මාන්තයක්. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ට අපේ ආයතනයට ඇවිල්ලා බලන්න කියලා. බොහොම ස්තුතියි. එතකොට බතික් කියන්නේ කලාවක්ද එහෙම නැත්නම් කර්මාන්තයක්ද? ඇත්තටම බතික් කියන්නේ කලාවක්. ඒක කර්මාන්තයක් වෙන්නේ අපි ඒක ව්‍යාපාරයක් විදිහට ඉස්සරහට ගෙනියනකොට. ඇත්තටම බතික් කලාව කියන එක නැතුව කර්මාන්තයක් කරන්න බෑ. ඒ කියන්නේ බතික් කලාව බොහෝම ඈතට විසදිලා තියෙනවා. ඒ කියන්නේ අපේ අතීතය ගත්තාම අපේ ලංකාවට ඇත්තටම බතික් කියන කලාව ආවේ ඉන්දුනීසියාව හරහා. එතකොට ඉන්දුනීසියාවෙන් ලංකාවට ඇවිදilla දැන් අපි මේ වෙලෙදි බොහොම පුළුල් මේක කරගෙන යනවා. ඉතින් බතික් කලාව කර්මාන්තයක් වෙලා තියෙන්නේ ඇත්තටම අපි ඒක වැඩි දියුණු කරපු නිසා. ඉතින් මම හිතනවා බතික් කර්මාන්තය බතික් කලාව කියන එක දෙක එකට යන්නේ. ඉතින් මේ කර්මාන්තයේ රැඳිලා තියෙන්නේ කලාවත් එක්ක. එතකොට සර් ඔබ මේ කලාවේ නිර්මාණ ශිල්පියෙක්, ව්‍යවසායකයෙක්, බොහෝ පිරිසකට ගුරු මුෂ්ටියක් නැතුව දැනුම ලබා දෙන ගුරුවරයෙක්, රැකියාව උත්පාදනය කරන්නෙක්. ඒ පමණක් නෙවෙයි වසර ගණනාවක් දිගින් දිගටම ජාතික හස්තකර්මාන්ත තරඟාවලියේ, ජාතික පේශ කර්මාන්ත තරඟාවලියේ රජත සම්මානයෙන් පිදුම් ලබන ලාංකේය බතික් කලාවේ පුරෝගාමියෙක්. ඉතින් කොහොමද මේ කලාවට ඔබගේ ප්‍රවිෂ්ඨය? ඇත්තටම
මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් මම චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ මම චිත්‍රවල ගොඩක් ආසයි. ඉතින් නමුත් මම කවදාවත් හිතුවේ නෑ මේ වගේ ව්‍යවසායකයෙක් මේ වගේ නිර්මාණකරුවෙක් අනාගතයේ වෙයි කියලා. හැබැයි මගේ හිතේ තිබුණ බලාපොරොත්තුවක් කවදා හරි දවසක මම කවදා හරි කරන්නේ මගේම වෘත්තියක් කියන එක. ඒක මට හිතුනේ එකක් තමයි මම දැකලා තියෙනවා. ඒ කාලේ මට තිබුණ අත්දැකීම මගේ අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට වැඩ කරන අය බොහෝම මේ කියන්නේ ජොබ් එකට ගිහින් එන්නේ පොඩි අකමැත්තකින්. ඒ කියන්නේ ඒගොල්ලන් ආරක්ෂාවක් කරන්න ඕනේ කියන හැඟීමෙන් තමයි කරන්න ඕනේ නිසා කියන හැඟීමෙන් තමයි යන්නේ. ඉතින් මටත් ඒක හරි හිසරදයක්. මට ඒක අමාරුයි ඒක හැම කරන්න කියන එක. ඉතින් නමුත් මම කවදා හරි මම තනියෙන් දෙයක් කරනවා කියලා. ඉතින් ඒකෙදි පොඩි අදහසක්වත් තිබුණේ නැහැ මම බතික් කර්මාන්තය තෝරගනි කියලා. නමුත් ඒ අවට තිබුණා මේ අපේ ගෙවල් කිට්ටුව මේ ඇන්ටි කෙනෙක් තනියෙන් ඒ බතික් කියන එක දන්නේ නැහැ. ඕ වගේ වැඩ කරනවා මම දැකලා තියෙනවා. ඉතින් මම එතෙන්ට ගිහින් බලන් ඉන්නවා. ඉතින් මට ඉතින් ඒ දවස්වල හිතුණා මටත් එහෙම කරන්න තිබ්බනම් කියන හැඟීම තිබ්බා. නමුත් අවස්ථාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ මමත් ඕගොල්ලෝ වගේම ඉස්කෝලේ යන කාලේ O level ඉවර වෙලා මගේ නංගි තමයි මේ ක්ලාස් එකට සම්බන්ධ වුණේ. ඒ කියන්නේ ඒක තිබුණ අධ්‍යාපනයේ කෝස් එකක්. ඒක විධිමත් විදියට තිබුණේ නැහැ. නමුත් බතික් කරන මේ ක්‍රමවේදය එතන තිබ්බා. ඉතින් මම නංගිව ගිහින් පස්සන්න තමයි එතෙන්ට ගියේ. ඒ කියන්නේ එයාව බයිසිකලෙන් ගිහින් දානවා. පිරිමි ළමයි ඒ ක්ලාස් එකට ගත්තේ නැහැ. එහෙම මම එයාව ගිහින් පස්සට කොහොම හරි ටික කාලයක් යනකොට මම මේකට ආස නිසා මම මේ හිටපු ටීචර්ට කිව්වා ටීචර් මට හරි ආසයි ඉගෙන ගන්න. මේ ඊට පස්සේ මාව සම්බන්ධ කරගත්තා. ඇත්තටම ඒක දින 56ක කෝස් එකක්. ඒ දින 56 එක දිගටම මම ගියා. ගිහිල්ලා මං හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඊට පස්සේ මම එතනින් එහාට මාව සම්බන්ධ කළා වෙන බතික් වැඩපළකට. එතනදී මං හිතුවා කියන්නේ මම හිතනවාද මට ඒ ආයතනයට යන්න ලැබීම ලොකු හොඳ අවස්ථාවක් වුණා මගේ මේ ගමන ඉස්සරහට ගෙනියන්න. එතකොට එතනදී මට එන ආසාවක් ඇති වුණා මේ එතන චිත්‍රයක් තිබුණා ලස්සන චිත්‍රයක්. ඒ කියන්නේ අඩි 6ක විතර දිග කැලෑ දර්ශනයක්. මම ඕක මම ඒක හොරකමක් කියලා මම හිතුවේ නැහැ. මම එතනදී මේ ගෙදරින් සහුකලා අරන් ගිහලා මම අඳින තැන ඉන්නේ. මම කරේ ට්‍රේස් කරන ගමන් යටින් මේ සෞඛලයක් තියලා ඒකට අර මේ ඩිසයින් එක කොපි කරගත්තා. ඒකේ ආයතනයේ හිටපු මැඩම් ඇහිලා දැක්කා මේක. දැකලා ඒතර මම පොඩි ඔගොල්ලෝ වගේ ඇයි මෙහෙම කරේ කියලා මං කොහමට ආසයි චිත්‍රෙට මං කවදා හරි බතික් කරනවා එහෙම කියලා කිව්වා. ඉතින් අපි අවංකවම මේ කාලේ උත්තර දෙනවා. එතකොට මේ එයා ඒකට කැමති වුණේ නැහැ. ඊපස්සේ මම ටෝක් එකක් කනලා මාව ගිහින් දැම්මා මේ රෙදි හොදන පැත්තට. මං හිතන්නේ එයා හිතන්නේ මං එතනින් ඒකට එහෙම දැම්මහම මං ආයෙ එකක් නැහැ කියලා. ඇත්තටම රෙදි හොදන පැත්තට ගියාම මට පුදුම හිතුණා මෙච්චර අමාරුද මේවා කරන්න කියලා. ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක් එතන රෙදි හොදනවා. ඒක හරි අමාරුයි. දුම් ගහනවා, දර ලිපේ කරන්නේ. ඉතින් මම හැබැයි එතන ඉගෙන ගත්තා. මම මේ රෙදි හොදන එක මේ හොඳට ඉගෙන ගත්තා. ඒ කියන්නේ මං අද හිතනවා එතනදී මම එතනට ගියේ මගේ මොකක් හරි විශේෂ හේතුවක් වැරද්දකින් හරි ඒ හොදන්න මාව එතනට නොදැම්මා නම් අද මේ කර්මාන්තේ මට හොඳ ගුණාත්මක භාණ්ඩයක් ගුණාත්මක නිර්මාණයක් එළියට ගේන්න මේ ඉගෙන ගන්න අමාරුයි. අද ලංකාවේ ගොඩාක් මේ කර්මාන්තේ ඉන්න අය ගොඩාක් වෙලාවට ඒ කියන්නේ මේකේ හරි හැමදේම දන්නේ නැහැ. දැන් මම කාලයක් එතන වැඩ කරා. ඒ වැඩ කරද්දී මට ලැබුණු අත්දැකීම ඉතාම වැදගත්. ඒ කාලේදී මම හිතුවා මම කවදා හරි මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යනවා නම් මම මේක තෝරගන්නවා නම් මම මේක ඉගෙන ගත යුතු දේවල් ගොඩක් එතන තියෙනවා කියලා. මොකද මම හිතනවා මේ බතික් කර්මාන්තය කරනකොට අපි බතික් කියන්නේ ඒකයි මම අර ඔයගොල්ලෝ අහපු වෙලාවේදී මම උත්තර දුන්නේ මේක කලාවක්ද කර්මාන්තයක්ද කියන තැන අපි පටලව ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි බතික් ඉගෙන ගන්න ඕනේ. අපි මොස්තරයක් කලාට වැඩක් නැහැ. අපි ඇඳුමක් හදනවා නම් ඒ ඇඳුමේ අදාළ තැනට අපි මොස්තරය ගන්න බැරි නා. එතකොට අපිට ඇඳුම මහන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට අපිට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට මොස්තරයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ.
එතකොට අපි කර්මාන්තයක් විදිහට ඉස්සරහට යනවා නම් අපිට තියෙන්න ඕනේ මාකටිං කිරීමේ හැකියාවකුත්. දැන් මම හිතනවා මම ඒ කාලේ හිතපු දේ ඒ ඔක්කොම ඉගෙනගෙන තමයි මම කවදා හරි මේ දේ කරනවා නම් කරන්නේ කියලා මට බලාපොරොත්තුවක් තිබ්බා. ඒ නිසා මම මේ ආයතනයේ ඉන්න ගම මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ සායම් සම්බන්ධව, එතකොට රෙදි මහන විදිය, රෙදි කපන විදිය, පැටර්න් එකක් හදන විදිය මම මේ ආයතනයේ වැඩ කරන ගම සතියාන්තේ ක්ලාස් වලට ගියා. ඒ කියන්නේ දැන් වගේ YouTube තිබුණේ නැහැ. එතකොට ඉගෙන ගන්න තැන් තිබුණේ නැහැ. ඉතින් මම හැම වෙලේම කරේ මම හම්බ කරන මුදලින් මට පොඩි පඩියක් හම්බුනේ. ඔයගොල්ලන් කිව්වට පිළිගන්න කන්න දවසට රුපියල් 35ක් තමයි මට ගෙව්වේ. ඒතකොට ඒ පඩිය අරගෙන එකතු වුණාම මම කොළඹට ගිහිල්ලා රෙදි අරගෙන ඇවිදilla බස් එකේ අරන් යන්නේ. ගෙදර ගිහිල්ලා ඒව ඩයි කරනවා, වැඩ කරනවා, චිත්‍ර අඳිනවා, පොඩි ටිකලයක් ගහලා හට් එකක් හදාගෙන ඒ විදිහට තමයි වැඩේ පටන් ගත්තේ. ඒ නමුත් ඒව එච්චර ලොකු සාර්ථකත්වයක් වුණේ නැහැ. ඒ කියන්නේ මට ඉතින් හිතුණ දේ තමයි මේ අත්දැකීම් මත කියන එක. ඒත් මම අතර ගියේ නෑ. මම මහන්න ඉගෙන ගත්තා, කපන්න ඉගෙන ගත්තා, ඩිසයින් කරන්න ඔය හැම දෙයක්ම මම ඉගෙන ගත්තා. ඒ හැම දෙයක්ම සල්ලි කියලා ඉගෙන ගත්තා. උත්සාහයි. ඔව්. එතකොට ඒ විදිහට තමයි මම මේ කරගෙන ගියේ. නමුත් මට ව්‍යාපාරයක් විතර මේක පටන් ගන්න ආසාව තිබ්බට මුදල් තිබුණේ නැහැ. එතනදී මම කරපු දේ තමයි තියා මගේ අම්මා තාත්තේම සල්ලි තියන අය නෙවෙයි. ඒ අය ඇත්තටම හැමදාම මම දන්නේ ඔයාලා මොන විදියට හිතයි කියලා. නමුත් මට හොඳට මුල මතකයි. මගේ අම්මා කරේ කිරි කපන එක. තාත්තා ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. මගේ පවුලේ 4 දෙනෙක් හිටියා. ඉතින් හැම වෙලෙම අපි උත්සාහ කරේ අපි ඉඳියේ පොල්ලතු හැවිල්ල කරපු ගෙදරක ලොකුම හීන තිබුණේ උළු හිරව කරපු ගෙදරකට යන්න. ඉතින් මං ඒ වෙනුවෙන් හීන දැක්කා. එතකොට ඒක ඒ වෙලාවේදී මම හිතපු දේ තමයි අපිට යන්න පුළුවන් පහසුම රස්සාව තමයි ගාමන්ට් රැකියාව. එතකොට මම මහන්න ඉගෙනගෙන තිබ්බා. මම ගොඩාක් ආයතන වලට ගිහලා ඒ කාලේ අතන පිළි ළමයි ගොඩක් වෙලාවට ඒ ෆැක්ටරි වලට ගන්නෙ නැහැ. නමුත් කොහොම හරි ඇඳුම් කම්මත මම ෆැක්ටරි එක වැඩ ගියා. ඒ වැඩ කරන්නේ ගොඩක් වෙලාවට දැන් මගේ අරමුණක් හිතේ තිබුණා. ඒ අරමුණ තමයි මම කවදා හරි දෙයක් කරනවා මේ මගේ ව්‍යාපාරයක් පටන් ගන්න. ව්‍යාපාර කියන වචනේ මම දන්නේ නැහැ. මම මගේ ස්වයං රැකියාව පටන් ගන්නවා කියන අදහසින් තමයි හිටියේ. එතකොට මම ගාමන්ට් මම හිතන්නේ දැන් ඉන්න අය එහෙම කැපකිරීම කරනවා අඩුයි. මම ගොඩාක් වෙලාවට ඒ බතික් කර්මාන්තයේ අත්දැකීම් ලබන ගමන් බතික් කරන් ඉගෙන ගන්න ගමන් මම හම්බ කරන ඒ කියන්නේ ගාමන්ට් ගිහිල්ලා මම මහන්නේ ගියා. ගාමන්ට් 6ක වැඩ කරා. ඒ 6ක වැඩ කරන්න හේතුකුත් තියෙනවා. ඒක ඕගොල්ලන්ට ලොකු මේ මම මේ කෙටියෙන් කියන්නේ බොහොම ඕගොල්ලන්ට කාලයක් හදා ගන්න ඕන නිසා මේ ඇත්තටම මේ ගාමන්ට් 6කට යන්න හේතුව තමයි මම එක තැනක වැඩට ගියොත් මට හැමදාම හම්බ වෙන්නේ ඒ මැෂින් එකේ මහන්න. එකම කෑල්ල තමයි හැමදාම මහන්න තියෙන්නේ. එතකොට මගේ ඉලක්කයට යන්න මට බෑ. එතකොට මම මේ ෆැක්ටරි එකේ ඉන්නකම් මම ඒක තමයි මහන්නේ. අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් ඔව්. ඊට පස්සේ මම ඊළඟ ෆැක්ටරියට යනවා ඊළඟ මැෂින් එකට. ඊළඟ ෆැක්ටරියට යනවා ඊළඟ මැෂින් එකට. ওই විදිහට try කරලා තමයි ෆැක්ටරි එකක වැඩ කරේ. එතනදී මට ඇඳුමක් සම්පූර්ණ මහන්න පුළුවන් මට්ටම වෙනකම් මම ඉගෙන ගත්තා. ඒ අතරතුර මම තවත් පැටර්න් මේක පාට මාලාවක් හැදෑරුවා. ඒ වගේ මට සල්ලි යම් මට්ටමකින් වියදම් කරන්න පුළුවන් වගේ හිතන තැන් වලට ගිහලා මම ඉගෙන ගත්තා. ওই විදිහට තමයි මම මේ මුල් කාලේ ඉගෙන ගත්තේ. ඒ අතරතුර ගොඩාක් අත්දැකීම් ලැබුවා. ඒ කියන්නේ අත්හදා බැලීම් කරා. ඒ විදිහට තමයි මුල් කාලේ ඔය කර්මාන්තයට යොමු වෙනවා කියන බලාපොරොත්තුවෙන් මම ඒ වෙනුවෙන් වැඩ කරේ. ඊට පස්සේ කාලයක් මම ওই විදිහට කරගෙන යනකොට මට හිතුණු දෙයක් තමයි මම මේක එකපාරට කරන්න ගියොත් මම අමාරුයි වැටෙයි. මට එහෙම සල්ලිත් නැහැ. ඇත්තටම මම ගාමන්ට් රැකියාව කරන අතරේ ඒ කාලේ පොඩි පඩියක් හම්බ වෙන්නේ. සාමාන්‍ය රුපියල් 2000ක් තමයි බේසික් සැලරි එක. එතකොට ඒකෙන් කොහොමද මම දෙයක් කරන්නේ? ඉතින් ඒ කාලේ ඒක ලොකු ගාණක්. ඉතින් ඒක පඩිය අරගෙන මම දෙයක් කරන්න ගියාම ටිකක් අමාරුයි. පස්සේ මට යාළුවෙක් තමයි උදව් කරේ ගෑනු ළමෙක්. මම ඇත්තටම ලස්සනට ඇඳුම් මහන්න පුළුවන් මට. මම ගාමන්ට් එකේ ඉන්න ගමන් ඒ ඇඳුම් මහලා ඒ ළමයින්ට ගෙහින් දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් රෙදි අරන් දෙනවා මම මහලා දෙනවා. අද රෙදි අරන් දුන්නා හෙට උදේ යනකොට මහගෙන යනවා. එහෙම අර ආසාවක් තිබුණා. ඉතින් ඒගොල්ලන් මට හැම වෙලේම කිව්වා ඇයි ඔයා මෙතන ඉන්නේ? ඔයා ලස්සනට ඔයාට මහන්න පුළුවන් නේ. ඔයාගේ එකක් පටන් ගන්න කියලා. ඉතින් පටන් ගන්න උනට මට මැෂින් තියෙන්න ඕනේ.
ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නැහැ. ඉතින් මම මේ ෆැක්ටරි එකේ වැඩ කරන ගමන් පහසු ගෙවීමේ ක්‍රමයට මට අවශ්‍ය කරන මැෂින්ස් සියල්ලම ගත්තා. අරගෙන ඒවත් ටික ටික කරගෙන යන ගමන් ෆැක්ටරියේ වැඩ කරා. ඒ වැඩ කරන අතරේ මම මගේ නිෂ්පාදන කරන්න පටන් ගත්තා. හැබැයි අවසානයේදී මේ ෆැක්ටරි එකේ මම නිවාඩු ගන්නකොට ඒගොල්ලන් ගෙදරට ආවා. ගෙදරට ඇවිදින්න ඇහුවා අයියෝ එන්නේ නැති කියලා මම ඉතින් කිව්වා මම මෙහෙම ආසාවෙන් කරනවා. ඊට පස්සේ මට ඇත්තටම ආයතනයේ දවස් කීපයක් නිවාඩු දුන්නා ඔයාගේ වැඩ කරගන්න. එහෙම දැන් දෙන්නේ නැහැ. ඉස්සර එහෙම කරා. ඊට පස්සේ ඒ විදිහට කොහොම හරි ගිහලා මම ඕක දිගින් දිගට කරගෙන යද්දි මං රස්සාවෙන් අයින් වුණා. අයින් වෙලා මම තනියෙන් තමයි අවුරුදු 8ක් මේක කරගෙන ගියේ. තනියෙන්ම තමයි මං 8ක් කරගෙන ගියේ. ඒ කරලා ඉතින් ලොකු අභියෝග වලට මුහුණ දුන්නා. ඉතින් අද වෙනකොට ඉතින් මං ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා ඒ අතරේ මොනවා අහන්න මං කොහොමද ඉතින් එහාට කියලා මං ඔයාලට උත්තර දෙන්නම්. බොහොම ලස්සන වූත් කටක වූත් පැතිකඩක් තියෙනවා ප්‍රවිශ්‍ය පිටිපස්සේ. thank you sir. ඉතින් කැපවීම අත් නොහැරීම හා දැනුම හොයා යාම තුළින් ඔබ මේ තාක් අත් කරගත්ත ජයග්‍රහණ මොනවද? ජයග්‍රහණ ගොඩක් තියෙනවා. ඒව ඇත්තටම ටිකක් අමාරුවෙන් කැපවීමෙන් ගත්ත දේවල්. ජයග්‍රහණ ගත්තොත් ඇත්තටම කිව්වොත් මම ලබන ලොකුම ජයග්‍රහණය තමයි මට හොඳ ව්‍යාපාරයක් තියෙනවා. මට හොඳ සන්නාමයක් තියෙනවා. මට ගොඩක් කට්ටිය ආදරේ. මම ඒක තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය. ඊට අමතරව බතික් කර්මාන්තයේ වෙනුවෙන් ලංකාවේ දැනට මට ගන්න පුළුවන් ඉහළම සම්මාන මට ලැබිලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මම මේ කර්මාන්තේ මොනවද කියලා සඳහන් කළොත් බතික් වල තියෙනවා තරගාංශ 3ක්. එකක් තමයි බතික් ඇඳුම්, එකක් බතික් බිත්ති සැරසිලි, ඊළඟට බතික් වෙනත් කියන එක. මේ වෙනකොට මම ඇත්තටම පටන් අරගත්තේ 2007 අවුරුද්දේ මේ ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරලා මම තරගයකට ඉදිරියපත් වුණේ 2010 අවුරුද්දේ. එතකොට දැන් මේ වෙනකොට අවුරුදු 15ක් ගෙවිලා ගිහින් තියෙනවා. 2014 අවුරුද්දට මම සම්බන්ධ වුණේ නෑ මේ තරගෙට. 2010 ඉඳන් මේ වෙනතෙක් ලංකාවේ තිබිච්ච මේ තරගාංශේ පළාතෙන් ගත්තොත් ප්‍රථම ස්ථාන, දෙවන ස්ථාන, තෙවන ස්ථාන කියන එක මම එක දිගටම අරන් තියෙනවා. එතකොට ඊළඟට ජාතික සම්මාන ගත්තොත් ජනාධිපති සම්මාන තමයි අපිට ලැබෙන ඉහළම සම්මානය. ජනාධිපති සම්මාන මම හිතන්නේ මට මේ වෙද්දි 150කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ප්‍රථම, දෙවන, තෙවන, ඒ වගේම රජත සම්මාන කියන ওই සම්මාන සියල්ල මට ලැබිලා තියෙනවා. ඊට අමතරව මම ව්‍යවසායකයෙක් විදිහට මට මතකයි 2015 අවුරුද්දේ ලංකාවේ නැගී කියන හොඳම ව්‍යවසායකයෙක්ගේ සම්මාන මට හම්බෙලා තියෙනවා. ඊට අමතරව ව්‍යාපාරික සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා. ව්‍යාපාරිකයෙක් විදිහට, එතකොට කලාකරුවෙක් විදිහට මට ඇගයීම් සම්මාන ගොඩක් හම්බෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ අපි ව්‍යවසායකයෙක් වගේම කලාකරුවෙක් විදිහට හරි ඉස්සරහට යනවා නම් ඒ ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්නවා නම් එයාට ඒ අගය කිරීම ලැබෙ යුතුයි. එතකොට තමයි ඒක ආසාවෙන් කරන්නේ. ඉතින් ඒක අපිට නිකන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි ඒකට උත්සාහ කරන්න ඕනේ. ඒ කැපවීම කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මට ඇහිලා තියෙනවා, දැකලා තියෙනවා ගොඩක් අයට ඒ අගයම හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි මම හිතනවා අපි මොනවා හරි මම විශේෂයෙන් මේක කියන්නේ ඕගොල්ලන් පොඩි අය අනාගතේට ඉස්සරහට යන ඉන්න අය තව කවුරු හරි මේක බලන් ඉන්නා නම් ඒ කියන්නේ අපි තරගයකට මුහුණ දෙනකොට ඒ කියන්නේ ජය පරාජය දෙකම දරා ගැනීමේ හැකියාවක් අපිට තියෙන්න ඕනේ. එහෙම මම ගිහිල්ලා පරාද වෙච්ච අවස්ථාත් ගොඩක් තියෙනවා. හැම වෙලේම ප්‍රථම ස්ථාන වෙලා නැහැ. එතකොට ඊළඟට ඒකට අපි තරගයකට යනකොට තරග නිර්ණායක කියන ඒවා අපි හොඳට තේරුම් අරන් යන්න ඕනේ. ඒ කියන්නේ අපි තරගයකට මුහුණ දෙනකොට තරගය කොහොමද අපි දිහා බලන්නේ. අපි මොනවා හරි ගිහින් තිබ්බට අපිට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ තරගයේ නිර්ණායක තියෙනවා, බතික් කලාවට ආවේනික රටාවන් තියෙනවා, අපේ සාම්ප්‍රදායික කතාවක් තියෙනවා. ඒ ඔක්කොම එකතු කරලා දෙයක් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ අපි ඒ වගේ දෙයක් කරද්දී. එතකොට
මම හිතනවා ඒ වෙනුවෙන් මම දිවාරය නොබලා සමහර නිර්මාණ තියෙනවා ඔයාලට මට පෙන්වන්න පුළුවන් කමක් තිබ්බොත් මම ආවෙලාවක හරි ඔයාලට පෙන්වන්නම්. ඇත්තටම මේ නිර්මාණ කරන සමහරලාට මම මාස 8 10 ගිහින් තියෙනවා. එක ඇඳුම හදන්න මාස 7-8 ගිහින් තියෙනවා. එතකොට ඒ කැපවීම, ඒ ඉවසීම, ඒ උනන්දුව මම හිතනවා මේ කර්මාන්තයේ හොඳ නිර්මාණයක් කරන්න. හොඳ නිර්මාණයක් කරන්න හොඳ වටපිටාවක් තියෙන හොඳ මනසක් තියෙන්න ඕනේ. එහෙම නැතුව කලබලෙන් අපිට මේකට යන්න බෑ. ඒ කියන්නේ විධිමත් විදිහට ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම හිතනවා මම මේ දේවල් කරපු නිසා තමයි මට මේ ජයග්‍රහණ අද ඔයාලා මට මෙතෙන්ට එන්න ආරාධනා කරන්නත් ඇත්තටම මේ මට ඒ සුසුකම් තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් එතකොට කලාවට සහ ඒ ශාස්ත්‍රයට තියෙන ආදරය හේතුවෙන් කලාවට ආවට පස්සේ මේක ව්‍යාපාරයක් දක්වා දියුණු කිරීමේ අදහස ඒ දවස්වල සට තිබුණාද? ඔව් මම අර ඉස්කෝලේ යන කාලේ කිව්වේ මට තනියෙන් දෙයක් කරන්න ආසාවක් තිබ්බා කියලා. හැබැයි අපිට එහෙම කරන්න ඕන වුණාට අපිට මෙහෙම අත්දැකීමක් නැතුව එකපාරට එතෙන්ට යන්න බෑ. එතකොට එක්කෝ අපි කොහෙන් අපි කවරි කොපි කරනවා කියන එක නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ. අපි මේ ලෝකයේ ඉස්සරහට යන්න නම් අපි තව කෙනෙක් දිහා බලනවා. එතකොට ඒ දිහා බලලා එතකොට ඒකේ තියෙන එක කොපි කරන එක නෙමෙයි නිර්මාණය කියන්නේ. ඇත්තටම කිව්වොත් මම මෙතනදී නව කීකර කමක් නැහැ. මොකද අපි ලංකාවේ බතික් කියන සන්නාමය ඇත්තටම බතික් කියන සන්නාමයේ ලෝකෙට ගෙනිච්චේ බතික් කියන එකට වටිනාකමක් දුන්න ආයතනයක් තමයි බුද්ධි බතික් කියන්නේ. මම ඒක එහෙම කියන්න හේතුව තමයි කියන්නේ කාවත් ප්‍රසිද්ධ කරන්න හින්දා නෙවෙයි. ඒගොල්ලෝ අපි ඕන තරම් ප්‍රසිද්ධ වෙලා ඉවරයි. නමුත් අපි දෙයක් දිහා බලලා තේරුම් ගන්න ඕනේ. දැන් මොනවා හරි දෙයක් දැක්කහම ඒකට ආසාවක් හිතුනේ අපි දෙපාරක් බලන්නේ. ඇත්තටම මේගොල්ලෝ තමයි මම දැක්කේ ලංකාවේ මේ බතික් කියන දේ මේ ලස්සනට කරා. අනිත් එක තමයි ඒගොල්ලන් ඒකට හොඳ වටිනාකමක් දුන්නා. ඉතින් අපි මම හීන දැක්කා ඒගොල්ලන් ඒ කරන නිර්මාණයක් වගේ එකක් කවදද මං හදන්නේ. ඒ වගේ මිලකට මට විකුණන්න පුළුවන් වෙයිද? ඒ වගේ හීන මට තිබ්බා. ඉතින් ඒ දිහාත් මම බලුවා. එතකොට අනිත් එක තමයි මේ මට ඒ දෙයක් පටන් ගන්න මුදල් තිබුණේ නැහැ. ඉතින් මම හිතනවා මම මුල් පටන් ගැනීමේ ඉඳන්ම මම හොඳ කළමනාකරණයක් මට තිබ්බා. ඒ කියන්නේ මට මං දැන් ව්‍යාපාර වෙනුවෙන් මුදලක් වියදම් කරා නම් ඒක මට එන්නත් හේතුවක් තියෙනවා. ඒ කතන්දරයක් මම ඔයාලට කියන්නම්. මම 2007 අවුරුද්දේ සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපේ මේ ඔයාලා වගේ අපේ තිබුණ පොඩි කලා සංසදයක්. අපි ඒකෙදී නොයෙකුත් විදිහට එක එක තැන්වල අපි උත්සව කරනවා. ඒ කියන්නේ අපි එතකොට සල්ලි එකතු කරලා අපි එකතු කරලා අපි සංසදය හදාගෙන එක එක වෙළඳ පොළවල් පවත්වන ඔය වගේ පොඩි පොඩි දේවල් කරා. අපි මේ ඒ වගේ එකක් කරන්න අපිට සල්ලි මදි වෙලා අපි ගියා මේ පොඩි සල්ලි එකතු කරන්න ඔය වගේ පොතක් ගහගෙන. ඒ ගිය අවස්ථාවක මේ මට මුණ ගැහුණා මේ අපි ගියා එක ආයතනයකට අපිට කෙනෙක් කිව්වා ඔයාලා යන කළුතර දිස්ත්‍රික්කේ තියෙනවා මෙහෙම දිස්ත්‍රික් ලේකම්කාරය ගුඩා ව්‍යාපාර අංශයේ අංශයක් ඔයාලා එතෙන්ට යන්න කියලා. ඇත්තටම අපි එතෙන්ට ගියා. ඒ ගියාම ඒගොල්ලෝ අපිට කිව්වා ඒ කාලේ හිටපු නිලධාරී අපි මෙතනින් කාටවත් මුදල් දෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන්ට අපිට දැනුම දෙන්න පුළුවන් කියලා. ඇත්තටම ඉතින් එතන ඉඳපු කට්ටියට ඒක ඉච්චර වැදුන්නේ නැතුව වෙන්නේ නැති. හැබැයි මට හිතුණා මම මෙතෙන්ට ආපහු යන්න ඕනි කියලා. මම මගේ වැඩසටහන ඉවරලා මම ඊළඟ සතියේ මම ඒ ආයතනයට ගියා. ගියාම එතන තිබුණේ ඇත්තටම අපිට ව්‍යවසායකයෙක් වෙන්න මග පෙන්වන ආයතනයක්. ඒක රජයේ ආයතනයක්. එතකොට ඒගොල්ලන් කියපු විදිහට මට ඉතින් ආසයි හිතුණා. මොකද මම ව්‍යාපාරිකයෙක් විදිහට ඉස්සරහට යන්න මම කළමනාකරණය කියන දැනුම මට අරන් තිබුණේ නැහැ. එතකොට ඒක කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක ඉගෙන ගන්න එක වැදගත්. එතනදී මට හම්බුණා ඒගොල්ලන් පොඩි අපිට තිබ්බ පොඩි ටෙස්ට් එකක්. ඒ කියන්නේ මම දන්නේ දැන් එහෙම දේවල් වෙනවාද කියලා ව්‍යවසායකයෙක් වෙන මට සුසුකම් තියනවාද කියලා ඒගොල්ලෝ පොඩි ටෙස්ට් එකක් කරා. ටෙස්ට් එක තමයි මට දුන්නා විනාඩි 20ක් ඇතුළත මගේ ආපු ගමන් මගේ කතාවක් ලියන්න කියලා. විනාඩි 20කින් මේ ඔයා ව්‍යාපාරයක් කළා නම් ඒ විස්තර ලියන්න කියලා. ඇත්තටම මට හොඳට මතකයි මම ආපු විදිය ගියපු විදිය. මම පොඩි කතාවක් ලියලා දුන්නා. ඇත්තටම මේගොල්ලෝ මාව තෝරගත්තා. ඊට පස්සේ එතනදී ඒගොල්ලන් තෝරගත්ත අපිව
දින 21ක ප්‍රෝග්‍රෑම් එකකට. ඒ කියන්නේ දින 21ක් එක දිගටම නතර වෙලා කළමනාකරන දැනුම අපිට ලබා දුන්නා. ඉතින් මම හිතනවා මේ එතනදී ගත්ත දැනුම මගේ මේ ගමනට ලොකු පිටුවහලක් වුණා කියලා. මොකද ඒ කාලේ ඒ කියලා දුන්නු දේවල් මම හිතුවා මේවා නම් කර කර ඉඳියොත් බිස්නස් කරන්න බැරි වෙයි කියලා. නමුත් අද වෙනකොට මට තේරෙනවා මේ ව්‍යාපාරයක් කරනවා නම් ඒ කියපු කරුණු එකක්වත් මග ඇරලා අපිට ඉස්සරහට යන්න බෑ කියලා. ඉතින් ඒ වගේ තමයි මම අභියෝග වලට මුහුණ දීලා ඉස්සරහට ආවේ. ඒක විශාල දිගැන්වීමක් කළා තියෙනවා. අනිවාර්යෙන්ම. ඉතින් අදාපව හැරලා බලනකොට මට ආපු ගමන් මම ගැන තියෙන ලොකු සතුටක්. එතකොට දෙස් විදෙස් ඇගීමට පාත්‍ර වුණු කලාකරුවෙක් හැටියට මේ කලාවට ප්‍රවිෂ්ඨ වෙන්න බලාගෙන ඉන්න නවකයින්ට සර් දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම මේ මම නම් කියන්නේ ඇත්තටම මේ ජොබ් එක තෝරගන්නවා නම් එයාට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. කැපවීමක්, උමනාවක් තිබිය යුතුයි පළවෙනි සුසුකම් විදියට. ඊළඟට එයාට කියන්නේ අපි විධිමත් ඒ කියන්නේ හොඳ තැනකින් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දවස් දෙකේ මේක ඉගෙන ගන්න බෑ. මම හිතනවා මේක අපි පුහුණුවක් ලැබුවට පස්සේ අඩුම තරමේ අවුරුදු දෙකක්වත් අපි මේ වැඩ කරන තැනක ආයතනයක ඉගෙන ගන්න ඕනේ. වැඩ කරන්න ඕනේ. එතකොට තමයි මම හිතන්නේ අත්දැකීම් ලබන්න පුළුවන්. ඉතින් නවකීන්ට මම කියන්නේ මේ ශේෂ්ත්‍රයට එනවා නම් ඊටාම හොඳ කර්මාන්තයක්. එතනදී මුදල්ම පරමාර්ථයෙන් මේකට යොමු වෙන්න එපා. මේක කලාවක් හින්දා මේක කලාවක් විදිහට ඉගෙන ගන්න ඕනේ. අපිට කලාව කියන එක මුදල් හම්බ කරන්න පුළුවන් විදිහට මේක වෙනස්කම් කරන්න පුළුවන්. ඒක හරියට හඳුනා ගන්න ඕනේ. මම මේ කියන්නේ වාණිජ මට්ටමින් වැඩ කරන්නේ කලාකරුවෙක් විදිහට වැඩ කරන්නේ. කියන්නේ වාණිජ මට්ටමින් කරනවා නම් මේ හැමදේම ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට එක පැත්තක් අල්ලගෙන යන්න පුළුවන්. කලාකරුවෙක් විදිහට එනවා නම් ඒ දේවල් දැනගෙන අපිට මේක ඇත්තටම මේ ව්‍යාපාරයක් විදිහට ගොඩක් පැති වලට යොමු කරන්න පුළුවන්. මම හිතන්නේ බතික් කර්මාන්තය මම තෝරගත්තේ මම හිතනවා බොහොම හොඳයි. මම තෝරගත්ත එක මට ගොඩක් වෙලාවට ආපහු හැල්ලා බලනකොට දැනෙන දේ තමයි මාර සතුටක්. මං හදාගත්ත වටපිටාව මට තියෙන ගොඩක් වෙලාවට අපේ දිහා බලලා අලුතෙන් මෙතෙන්ට නෑ ගොඩක් ඉන්නවා. මම හිතන අවුරුද්දකට 400ක් විතර මගේ ආයතනය බලන්න එනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ වගේ ඉස්කෝලේ මේ වගේ බලාපොරොත්තු තියෙන ඒතකොට කැම්පස් වල ඉන්න අය විදේශිකයෝ ඒ අය අපේ ගාවට එන්න තරම් අපි හොඳ වටපිටාවක් හදාගත්තා. එතකොට නවකයෙක් විදිහට එනවා නම් ඒ දේවල් අත්දැකීම් ලබන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. කැපවීම කරන්න පුළුවන් වෙන්න ඕනේ. දරා ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් පුළුවන් නම් මම හිතනවා ව්‍යවසායකයෙක් වෙන්න, නිර්මාණකරුවෙක් වෙන්න ඒ තරම් දෙයක් නෙවෙයි. ඉතින් ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. උත්සාහය, වමනාව, කැපවීම තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ. බොහොම ස්තුතියි. ඉතින් පුරා අඩහෝරාවක් පටන් අප සමග බතික් කලාව පිළිබඳ සාකච්ඡා කළ ඔබතුමාට බතික් කලාවේ ලාංකේය නායමය සමගින් දිගු ගමනක් යන්නට ප්‍රාර්ථනා කරමින් ඒ සඳහා ශක්තිය, ධෛර්ය, වාසනාව ප්‍රාර්ථනා කරමින් ස්තුති කරනවා අප සමග එක්ුණාට. බොහොම ස්තුතියි. තවත් මෙවැනි කතා බහකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් මයින්ඩ්ස්පාර්ක් 2025 වැඩසටහන මෙදින් නිමව වෙනවා. මේ හා එක් වූ ප්‍රේක්ෂක ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.